පුස්සල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි සබරගම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් සිසුවා නවක වදේ ඉවසාගත නොහැකිව පසුගිය 29 වනදා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුදුන්නා. ඉතින් මේ සිද්ධිය ගැන මේ වෙද්දී ඔබ අපි කවුරුත් දන්නවා. කෙසේ වෙතත් එම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ටීවී දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් දෙරණ අරුණ වැඩසටහනකදී කාගේත් ඇස් ඇරෙන්න මෙවැනි ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. උපුටා ගැනීම. දෙමව්පියෝ අවුරුදු ගාණක් දුකෙන් උගන්නලා පරිස්සමෙන් හදන ළමයට තමයි ඔය ගියාට පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ඉන්න පූර්ණ ඇරියස් කාර්යෝ ටික ඇවිල්ලා පහර දෙන්න ගන්නේ, ප්‍රශ්න කරන්න ගන්නේ. මේ විශ්වවිද්‍යාල පරිපාලනයේ කිසිම වැඩකට ඇති කණ්ඩායමක් නෙවෙයි. කෙලින්ම කියනවා නම් මේගොල්ලෝ කවදද මේ ශිෂ්‍යයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත්තේ. ප්‍රවෘත්තියක් අපි පළ කළා අවුරුද්දකට ඉස්සෙල්ලා මේ වගේම ජ්‍යෙෂ්ඨ උතුමයෝ කියන කට්ටියක් ළමයෙක්ට පහර දීලා වෙච්ච අසාධාරණයක් ගැන. ඒකටත් කිව්වා විමර්ශනයක් කරනවා කියලා. විමර්ශන රෝල් කරලා ගහගෙන ඉන්නවා මිසක් එළියට නම් එන්නේ නැහැ. උපුටා ගැනීම අවසන්. ඉතින් මේ ගැන ඔයාගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.